වෙනස තුලින් කොහොමද ඔබගේ ජීවිතය සාර්ථකත්වයට කරා ගෙන යන්නේ කියන මේ මාතෘකාව කතා කරද්දී අපි ඔබට යෝජනා කරා උදේ ඔබ වැඩට යන්න, එහෙම නැත්නම් පාසලට යන්න, එහෙම නැත්නම් වෙනත් කර්තව්‍යයකට යන්න. ඔය ඉස්සෙල්ලාම සූදානම් වෙලා ඔබ කණ්ණාඩි ඉස්සරහට ඇවිල්ලා ඔබ පිළිබඳව බලනවා. වෙනදා වගේම ලස්සනට ඉන්නවද? ඔන්න හොඳට පීරලාද? හොඳට අයියක එහෙම දාලාද? සාරිය හරිද? මෙහෙම බලලා ඔබගේ බාහිර ස්වරූපය පිළිබඳව ඔබ යම්කිසි හදා ගන්නවා මානයක්. ඒතකොට ඔබටම විශ්වාසයක් සහ අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මම හැඩට ඉන්නවා, කදිමට ඉන්නවා. මේ සමාජයේ පේන අපු ගොඩක් වෙලාවට අපේකින් සතුට කර ගන්න වගේම මේ සමාජයේ ඉදිරියට කැපිලා පේන්න මෙන්න මේ දේ කණ්ණාඩියට ගිහිල්ලා බලලා අපි තීන්දුව ගන්නවා. නමුත් අපි ගොඩක් වෙලාවට අපි තුලට ඉබිලා බලන විදිය ගැන අපි ගොඩක් දුරට හොයනවා අඩුයි. අපි කොහොමද අපි තුලට එවිල බලන්නේ? දැන් ඔබ දන්නවා SWOT කියන ඇනලිසිස් එක කරා එහෙම නැත්නම් ඔබගේ ශක්තිය, ඔබගේ දුර්වලතා, ඔබට බාහිර පරිසරයෙන් ගන්නට තියෙන අවස්ථාවක්, ඔබට බාහිර පරිසරයෙන් ඔබගේ ඉදිරි ගමනට එන තර්ජන මෙන්න මේ පිළිබඳව ඔබටම හැඩෑරීමක් කරගන්න පුළුවන්. අපි යන්නේ මේ කණ්ණාඩියට කියනවා SWOT විශ්ලේෂණය කියලා. මේ SWOT විශ්ලේෂණය හරහා අපි බලනවා කොහොමද අපි පිළිබඳවම ඇගීමක් කරන්නේ. අපි තුලට එවිල බලන්නේ කොහොමද කියලා.